Hello guys, ඔන්න ඉතින් අදත් ආවා අලුත් මාළු වීඩියෝ එකකින්. මේ අර සිමෙන්ති බෝල් එක ඒකේ ඉන්න අලුතෙන් මම සාරි කප්පිටියක් ගෙනල්ලා දැම්මා. මේ ඉන්නේ බොන වෙලා තියන්නේ. මේ විදිහට තමයි පේන්නේ. මෙයාලා මේ ලස්සනයි නම් ඉතින් වැඩිය නැහැ. මේ සෙට් එක තමයි ඉතින් ගැම්මටම ඉන්නේ. මේ සෙට් එක තමයි ඉතින් ඉන්නේ. මේ ලොකු කට්ටිය මේ මම උදේ කණ්ඩක් දැම්මා මේ සෙට් එක තමයි ඉන්නේ. ඊට පස්සේ අපේ ඉබ්බොඩිය මම නිදහස් කරා. තා පොඩි පැටව වගේක් ඉන්නවා. අපි එහෙනම් යන් එයාලවත් බලන්න. දෙන්න මගේ වීඩියෝ එකත් එක්ක අන්තිම වෙනකම් බලන්න. ලයික් එකකුත් දාගෙන යන්න. එහෙනම් යන් අනිත් කට්ටිය බලන්න. පැටව නම් ඉතින් හෙන්නම ගොඩක් ඉන්නවා. පේන ඇති. චූටි පැටව 100ක් 200ක් විතර ඉන්නවා පැටව. ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතනින් ඉන්නවා මේ. චුට්ටක් ඔය බොඳ වෙලා වගේ පේන්නේ මෙතන. ඒ ඉස්සෙක් ඉන්නේ ඉස්ස පැටව. දැක්කා. ඉස්ස පැටියෙක් ඉන්නා එතන. මේ අංකල්ලා වෙන්නොත් පේන ඇති ඉතින්. අලුවට වගේ සුදු පාටට පේනවා ඉස්ස පැටිය. ඊට පස්සේ ඉතින් මේ පොඩි චූටි මාළු ටැංකිය අපි එහෙනම් යන් අපේ සිමෙන්ති බෝල් එක පැත්තට. ඉතින් සිමෙන්ති අපේ බෝල් එක සිමෙන්ති බෝල් එක ඒකෙත් ඉතින් සාරි ගප්පි ඉන්න එන ඇති මේ සාරි ගප්පි ඉන්න අද මං කලබ ඉස්ස වගේක් දැම්මා. යාලා නම් ඉදීත් දන්නේ නැහැ. එන ඇති මේ නැත්නම් ටැංකිය වටේ චුට්ටක් ගිහිල්ලා ඉන්නවා. මේ මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. එන ඇති මේ නැට් එහෙම. යාලා නම් ඉතින් ඉඳීද කියලා ෂුවර් කරන්න බෑ. මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. මේ මෙතනත් එක්කෙනෙක් ඉන්නවා. අපේ සාරි ගප්පි පැටව ටික ඉන්නවා. මහ කට්ටියක් ඉන්නවා. එතකොට හරිනේ. දැන් පේන්න ඉන්නවා දෙන්නම් මෙතන මේ. ළඟ ඒත් මෙතනත් ඉන්න එක්කෙනෙක්. මෙයාලවනි ඉතින් අපිට ෂුවර් කරන්න බෑ ඉඳීද කියලා. අරව ඉස්ස නෙමෙයි. එයා උඩට ඇවිල්ලා ඉන්න නිකන් අර. ඒ නැතිනේ. මංගා ඉතින් දැන් වැඩිය මාරුත් නැහැ. මොකද ගම් වතුරට ඔක්කොම ටික ගියානේ. ඉන්නේ මෙතනත් එක්කෙනෙක් ඉන්නේ. මෙයා ගියා. ඉන්දිය දන්නෙත් නෑ. ඉතින් එයාලා ඉබි පැටව ටිකවත් ඊයේ අපි නිදහස් කරා. ඔය සෙට් එක තමයි ඉතින් දැන් මං ගාව ඉන්නේ. ඉදිරියට තාත් මාළු දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් subscribe කරගෙන යන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න. මගේ වීඩියෝ views යන්නෙත් නෑ. ඉතින් ඒ හින්දා තමයි මම වැඩි වීඩියෝ දාන්නේ නැත්තේ. හරි ඉතින් අනිවාර්යෙන් එහෙනම් subscribe කරගෙන යන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා.